ඇයි මට බනින්නේ? මම බැන්නේ නැහැ. මොකද වෙන්නේ නැත්තේ? දැන් මං මේ පල්ලෙහා වොයිස් කට් එක ගත්තා මෙතනටලා මට රව රව බැන්නේ නැහැ. නැහැ. ඇයි මගෙත් එක්ක කතා කරන්න කැමති? ඇයි ඔච්චර ලැජ්ජ ඔයා? ගෑන් ළමයිම තමයි ඉතින්. හරි කියන්නකෝ ඔයාගේ නම මොකද්ද? නම මොකද්ද? නිල්මිනි. නිල්මිනි. ඔයාගේ අස් දෙකත් නිල්මිනි වගේනේ. කියලා නැද්ද කොල්ලෙක් එහෙම? ඔයාගේ අස් දෙක නිල්මිනි වගේ කියලා? නෑ. ඊතර කවුද ඉන්නේ ඔයාට? අයියලා දෙන්න අම්මයි තාත්තා. ඇයියලා දෙන්න සරයිද මේ නංගිට? සැරයිනි. මොන වගේ වෙලාවටද ඔයාට වැඩියෙන්ම සර වෙන්නේ? දැන් වැරදි වැඩ කරාම තමයි. ඒ කියන්නේ ඔයා වැරදි වැඩ කරනවද? නැහැ. නැහැ නැත්තම් ඇයි අයියලා සර වෙන්නේ? ගියෙම්ම අයියලා දෙන්නගෙන් බැනුම් අහපු දවසකවද්ද? රිසල්ට් ආපු දවස්. ඒ මොකද ඒ? රිසල්ට් ආව දවසේ අයියලාට බනින්න සිද්ධ උනේ ඇයි? ඒ කට්ටිය බලාපොරොත්තු වෙච්ච තරම් රිසල්ට් එකක් තිබ්බේ නෑ. ඒ කට්ටිය බලාපොරොත්තු වුණු රිසල්ට් එක මොකද්ද? ඒ නමියක් තමයි. ඔයාට තිබ්බේ? මට ඒ නමියක්ම තිබ්බේ නෑ. ඊයද තිබ්බේ? අහන්නේ. ඒ කියන්නේ හරි 8ක් තිබ්බද? නෑ 7ක්? පහ කියන්නේ හොඳයිනේ ඉතින්. මොනවටද ඊයේ තිබ්බේ නැත්තේ? අම්බේ. ඈ? ඩිස්පෙල්. ඉංග්‍රීසි පෙළුණා. ඉංග්‍රීසි කියන්නේ ඕනම දෙයක් නේ. හරිද? අපි කොයි රටකට ගියත් ඉංග්‍රීසි කියන භාෂාව ඕනේ. අපි ඉතින් ඔක එකපාරක් ෆේල් වුණා කියලා හැමදාම ෆේල් වෙන්නේ නැහනේ නේද? අපි කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගමු. හරිද? මං අහන්නද ඉංග්‍රීසි වලින් ප්‍රශ්න ටිකක්? ඇයි? හරි පොඩි සිම්පල් ප්‍රශ්න ටිකක්. පොඩ්ඩක්වත් අසන්න කරේ නෑනේ මං ඔයාව. කියන්නකෝ අද ක්‍රිකට් මැච් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? මට දැන් මුකුත් කියවෙන්නේ නැහැ. ඒ මොකද ඒ? මම දැක්කම බය හිතෙනවද? මං යකෙක් වගේද? නැහැ පය හිතුණා. මං කවුරු වගේද? මං මොන වගේද? මනුස්සයෙක් වගේ. හරි මිනිස්සුන්ට බයයිද ඔයා? බය නැහැ මොනවද ඉතින්. එක බෝරුව මලකට එවිලා මොනකට බයයි. ඇයි ඔච්චර නලියන්නේ? එහෙම නැහැ. හරි කියන්නකෝ දැන් අද දවස් ගැන මොකද හිතෙන්නේ මේ ක්‍රිකට් මැච් එක ගැන? සතුටුයි ඉතින්. ඇයි ප්ලේ කරන්නේ නැත්තේ? මං ඉතින් තාම එන වැඩි කාලෙකුත් නැහනේ. හිතනවා ග්‍රවුන්ඩ් එකට බහින්න නැති කොහොඳයි. හොඳ හුලම් පාරක් આવුත් ගහගෙන යනවනේ. එහෙම නැහැ. එහෙම නෑ. ඊටුනේ මට පණ තියෙනවා. පණ තියෙනවා. කොහොමද පණ ගන්නෙ? මට ශක්තිය තියෙනවා. මොන වගේන්ද ඔයා ශක්තිය ගන්නෙ? මං ළඟට එයා ඈතට යනවා මං ළඟට එනවා. එයා ඈතට යනවා මං ළඟට එනවා. හරි ස්වීට් කෙල්ලෙක් නේ ඔයා. ඈ? වයස කීයද? 18යි. 18යි අපරාධි මං ගොඩක් වැඩිමල්නේ නැත්තම් මං ගෙදර එක්කන් යනවා මෙහෙමම උස්සගෙන. මොබෑ. ඒ මොකද බැරි? ඇයි බැරි? මට ගෙදරක් තියෙනවා අයියලා දෙන්නෙක් ඉන්නවා අම්මයි තාත්තයි. මට කවදා හරි වෙන ගෙදරකට යන්න එපයි. යන්නේ නැහැ.